අපේ කතන්දරය ඇරඹෙන්නේ ලංකාවේ ඉතිහාසයේ පිරුණු පැරණි නගරයක් ආශ්‍රිතවය. මේ නගරයේ තියෙන විශාල වැව යට ගිලී ගිය ඔරලෝසු කුළුණක් ගැන කතාවක් තිබුණා. ගැමියෝ කිව්වේ ඒ කුළුණේ ඔරලෝසුව නතර වුණු වෙලාව මේ නගරයේ අවාසනාවන්ත දවසක රහස දන්නවා කියලා. මේ රහස ගැන උනන්දු වුණු අනුර නම් ඉතිහාසඥයා මේ කතාව සොයා යන්න ගමට ආවා. ඔහුට මුලින්ම හමු වුණේ මේ රහස මිලදී ගන්නට උත්සාහ කරන මහමුදලාලි. මහමුදලාලි විසින් මෙසේ පවසන ලදී. තරුණයා, ඔය රහස් හොයන එක වැඩක් නැහැ. මට ඕනේ ඒ ඔරලෝසු කුළුණේ රහස. ඒක මට විකුණන්න. එතකොට තමුසෙට සල්ලි. අනුර මුදලාලිගේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. ඔහුට උදව් කරන්නට ගමේම පොඩි ගෝලයා කැමති වුණා. පොඩි ගෝලයා විසින් මෙසේ පවසන ලදී. අයියේ, මේ ඔරලෝසු කුළුණ රාත්‍රියට 12 වෙද්දී අමුතු ශබ්දයක් දෙනවා. ගමේ කවුරුත් ඒ පැත්තට යන්නේ නැහැ. ඔයා පරිස්සමෙන් ඉන්න ඕනේ. අනුර ඊළඟට සොයා ගියේ මේ කතාවේ මුල් උරුමකාරිය වන සුමනානන්දයි. සුමනානන්දා විසින් මෙසේ පවසන ලදී. පුතේ, ඔය ඔරලෝසු කුළුණ හදලා තියෙන්නේ ඉස්සර ගමේ තිබුණු වටිනාම මැණික් වලින්. ඒත් ඒක ගිලුනේ මුදලාලිගේ සීය කරපු ද්‍රෝලිකමක් නිසා. ඒක තමයි මේකේ සැබෑ රහස. රාත්‍රී කාලයේදී අනුර කුළුණ පිහිටි තැනට ගියා. එතනදී ඔහුට මුලින්ම හමු වුණේ වැවේ හැමදාමත් සිටින නාවිකයයි. නාවිකයා අමුතු නිහඬ බවකින් යුක්ත විය. නාවිකයා විසින් මෙසේ පවසන ලදී. මේ වෙලාවේ මෙතන හොඳ නැහැ. ඔරලෝසුව නතර වුණු වෙලාව ආපහු එයි. ඒ වෙලාවට කුළුණ ඇතුලේ ඉන්න කෙනා එළියට එනවා. අනුර නාවිකයාගේ අනතුරු ඇඟවීම නොසලකා පොඩි ගෝලයා සමග කුළුණ වෙත පිහිනා ගියා. ජලය යට ගිලී තිබූ කුළුණේ දොරටුව අමුතු ආලෝකයකින් බැබළුණා. ඔවුන් දැඩි වෙහෙසකින් දොරටුව විවෘත කළා. කුළුණ ඇතුළත අඳුර විය. නමුත් බිත්තිවල වටිනාම මැණික් එබ්බවා තිබුණා. ඔරලෝසුව හරියටම රාත්‍රී 12:07ට නතර වී තිබුණා. අනුර තේරුම් ගත්තා මේ වෙලාව විය යුත්තේ මුදලාලිගේ සීයා ද්‍රෝහිකම් කරපු වෙලාව බව. ඔරලෝසුව අසල තිබී පැරණි ලියවිල්ලක් අනුරට හමු වුණා. ඒ මොහොතේම මහමුදලාලි ආයුධයක් රැගෙන දොරටුවෙන් ඇතුළට ආවා. මහමුදලාලි විසින් මෙසේ පවසන ලදී. මම දැනගෙන හිටිය ඔයා මේක හොයනවා කියලා. ඒක මගේ සීයාගේ රහස. මට ඔය ලියවිල්ල ඕනේ. දැම්ම මට දෙනවා. මුදලාලි අනුරට පහර දෙන්නට එන විටම නාවිකයා බේරා ගන්නට ආවා. නාවිකයා විසින් මෙසේ පවසන ලදී. මේ ඔරලෝසුව නතර වුණේ තණ්හාව නිසා. මම මේ රහස රැකගන්න පෙනී හිටියේ ආපහු ඒ වැරද්ද කරන්න ඉඩ දෙන්න බෑ. ගැටුම හමුවේ අනුර ලියවිල්ල රැගෙන කුළුණෙන් පිටතට පැන්නා. අනුරට තේරුම් ගියා මේ ඔරලෝසු කුළුණේ සැබෑ රහස වටිනා මැණික් නොව පැරණි ද්‍රෝහිකමක් බව. ඔහු ඒ ලියවිල්ල සුමනානන්දට දීලා ගමේ අයට ඒ ඉඩම්වල සැබෑ අයිතිය ලබා දුන්නා. මහා මුදලාලි පරාජය වුණා. අනුර තේරුම් ගත්තා සමහර රහස් ගිලී යන්නේ මුදල් වලට නොව සත්‍යයට සහ යුක්තියට බව.